ඒ නිසා කිසිම වෙලාවක කිසිම කෙනෙකුට සමාජ විරෝධී වැඩක් කළා කියලා බනින්න යන්න එපා. අර ගණිකාවට ගල් ගැසීම. ගණිකාවකට ගල් ගහන්න හදනකොට ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? බලගෙන් කිසිම වරදක් නොකර කෙනෙක් මෑට මුල්ම ගලෙන් ගසාපල්ලා. අසම්මතේ සත්‍ය. මේ ආධ්‍යාත්මික මාර්ගය හරියටම හරි. ඒක කියන්න බෑ කාටවත්. පැහැදිලි? මේක හලි වෙලා නිකන් බණක් කියන්න පුළුවන් මේකෙන්. මේක ඔරිජිනල් කතාව කියන්න බෑ. ඒක කියන්නේ අත්දැකීම් ලැබපු අය විතරයි. ඒක තේරෙන්නේ ඉවතියේ අයට විතරයි. වෙන කවුරු ඇහුවත් තේරුම් කරවන්න බෑ. තේරුන්නේ නැහැ ඒගොල්ලන්. සමහරව අතන මෙතන තේරිලා වගේ ඉන්නවා. තේරිලා වගේ හිටියට තේරිලා නැහැ. තේරිලා නැහැ කියලා දැනගන්නේ කාලයක් යනකොට හිත කලබල වෙනවා. එතකොට අපි දැනගන්නවා මෙයා තේරිච්ච කෙනෙක් බොරු වලට තේරිලා වගේ ඉඳලා. ඒ ආධ්‍යාත්මික මාර්ගයේ වෙනස් එකක්. ඒක කලබල වෙලා කරන එකක් නෙමෙයි. ඒකේ මොනවත් ඒක ඇත්තටම දේව නිදහසේ ඉන්න තියෙන්නේ. ඊට සනසුව මේ අර ගිර වගේ කතාව කියන්නේ ගිරවට අර මේ විකරල් දෙනවා කියලා. ඒ කියන්නේ මේ අපි දැන් මොකක් හරි අපිට හම්බෙද්දී අපි අනිත් කෙනා ගැන හිතා ගන්නවා එයා අපිට ආදරේ ඇති එහෙම කියලා. ඉතින් ඒව තමයි ඔක්කොම තියෙන්නේ. මේ ලෝකයේ ඕගොල්ලෝ හදපු සියලු ලෞකික හිතවත්කම් ඒවා. නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා. ඕනම කෙනෙක් ආශ්‍රය කරන්නේ හේතුවක් ඇතුව. හේතුවක් නැතුව ආශ්‍රය කරන මිත්‍රයෝ දුර්ලභය. පැහැදිලි? හේතුවක් නැතුව ආශ්‍රය කරන ඉන්නේ ආධ්‍යාත්මික ජීවිතේ විතරයි. අනිත් ඔක්කොම ආශ්‍රය කරන්නේ එක එක හේතු නිසා. දැන් ඔයා මාළු අල්ලන මිනිහ ආශ්‍රය කරන්නේ මාළු ගන්න ඕන නිසා. පියුම් ආශ්‍රය කරන්නේ ලියුම් එන දවසට විතරයි. එතකොට ඒ කියන්නේ මේ ඔක්කොම සම්මත. මේ ඔළුව ඇතුලේ තියෙන මේවා ඇත්තක් නෑ කිසිම. ඒකනද මේ හැමදේම නිකන් අර ඔළුව විතරක් තියෙන දෙයක්. ඔළුව විතරයි තියෙන්නේ. දැන් ඒකට අපි කලකිරෙන්නේ නෑ. දැන් ඕක වෙන කෙනෙකුට කිව්වොත් ඌ ඔක්කොම අතහැරලා දාලා යනවා. පැහැදිලි කියන එක. දැන් අලුතම කසාද බඳ බෙහෙකුට කිව්වොත් මොකද්ද වෙන්නේ? ගෑණි දාලා යනවා. ඇයි? ඇත්ත. රියැලිටි එක කිව්වේ. ඔළුවේ තියෙන්නේ ඔක්කොම. එතකොට මේ මිනිස්සු ඔක්කොම ටික අර එකම ප්ලැට්ෆෝම් එකේ ඉන්න නිසා ඒගොල්ලන්ගේ තනියෙන් ඒගොල්ලෝ හිතනවා පොදුවේ හැමෝටම තේරෙන්නේ නැති කියලා. ඒකට මට තේරෙන්නේ හැමෝටම තනියෙන් තේරෙන්නේ කියලා. අර පොදු ප්ලැට්ෆෝම් එකේ ඉන්න නිසා මොකුත් ඒකේ ඉන්න නිසා ඒගොල්ලෝ ඒකත් එක්ක ඉන්නවා. පස්සේ නිදහසේ කල්පනා කරනකොට මේ රියැලිටි එක තේරෙනවා. මේ බොරුවක් මේක. මේක හදපු එකක්. සමාජයේ විසින් අපිට බලෙන් දාලා තේරෙන්නේ නැහැ ඒක. දැන් අර අම්මන් ළමයා දාලා ගියාම ඔක්කොම උන් බනින්නේ ඒක. ලෝක සම්මතයේ බින්දට බනින්නේ. ළමයා දාලා ගියාට නෙමෙයි. අපි ඒක දන්නවා. අපි දන්න නිසා අපි බනින්නේ නැහැ. අපි යාට ඉඩ දීලා එන්න දෙනවා. එයාට එන්න දෙනවා. එයාත් කතා කරනවා. එයා ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට අපි යා වැළඳ ගන්න. තේරුණාද? කියන්නේ අපි යා දිහා වෙනස්ම ඇන්ගල් එකකින් බලනවා. ඇයි එහෙම අපි කරන්නේ? කියන්නේ මේ අපි සම්මතේ නැහැ. අසම්මතේ ජීවත් වෙන්නේ. මුනිවරු කියන්නේ ඒගොල්ලන්ට. අසම්මතේ සිටින්නේ. අසම්මතේට ඇවිල්ලා තියෙන්නේ. එතන දැන් මං අහන්නේ තමුසේ කෙනුයි අම්මඩේගුනේ සත්‍යයට ළඟ කවුද? එයා අරුන් කරන බැනීම් අර අතපසු වීම තමන්ගෙන් වෙච්ච වැරද්ද මේ සියල්ලත් එක්ක යා මේක දිහා බලන් ඉන්නවා. එතකොට එයාට අපි කියන එක හොඳට දැනෙනොත් තේරෙනවා. එතකොට අපි යාට ඉඩ දෙන්න ඕන කොහොමද? දැන් මේ කතාව තේරෙනවා. ඒ කියන්නේ සම්මතයේ සත්‍ය නැහැ. අසම්මතී පවතින්නේ. ඒ නිසා කිසිම වෙලාවක කිසිම කෙනෙකුට සමාජ විරෝධී වැඩක් කළා කියලා බනින්න යන්න එපා. අර ගණිකාවට ගල් ගැසීම. ගණිකාවකට ගල් ගහන්න හදනකොට ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? බලගෙන් කිසිම වරදක් නොකර කෙනෙක් මෑට මුල්ම ගලෙන් ගසාපල්ලා. අසම්මතයේ සත්‍ය. කිසිම වරදක් කළ නැත්නම් ගහපල්ලා මේකට ගල්. හැමෝම ගල් බිම දාලා යන්න යනවා. දැන් මේ කතාව තේරෙනවා. ඒක තමයි ලෝක යථාර්ථය. ඒ කියන්නේ සම්මතයක් තියෙන්නේ මේකේ.
ඒතර අපි ඒක දන්නවා. අපි දන්න නිසා අපි ගණිකාවට ගල් ගහන්නේ අපි යාට කතා කරනවා. එන්න කියනවා. අපි අනිත් පැත්තට වැඩ කරනවා. අපි යාගේ පැත්ත ගන්නවා. දැන් ඔය ජීසස් කළා තියෙන යාගේ පැත්ත ගත්තු එකනේ. එයාට ගහලා මරණ හදනකොට එක එකක්වත් ගහන්න එපා ඵලයල්ල යන්න තොපි කියලා එලවලා දාලා ඒ ගෑණි කොහෙට හරි යවන්නේ නැති එක කරේ. ඒක කරන්න ගොතපු දාර්ශනික කතාව තමාරක ප්‍රශ්නය. කිසිම වරදක් නොකර කෙනෙක් මුලින්ම වරෙල්ලා ගහපල්ලා ගල්. ඒතර කවුරුවක් ගහන්න නැතුව හැමෝම යනවා යන්නේ. කලේ ඒක මොකද එයා ඒක දන්නේ කෙනෙක්. ඒතර එයාට ගල් ගහන්න දෙන්නේ නැහැ. ඊට සමනසවර මේ පරසුරාම එනවා කියලා අර මේ දල කපන්න මේ දලේ කපනවා කියලා. දලේ කඩලා දාන්න. මේ එතකොට මේ ගණදවියෝ මේ කියනවා මේ අර මේ අපේ තාත්තගේ පොරොන් නිසා මම මුකුත් කරේ නැහැ කියලා. ඊට සෝනස් කියලා තිබ්බා මේ අර හිඟන්නෙක් ආවොත් ඒ ඉන්නේ මම කියලා කියන සෝනස් කියලා දුන්නා. ඒ කියන්නේ මට තේරෙන්නේ මේ අර ඒත් අර ශිවගේ ආයුධයන් අරන් එන්නේ. මට තේරෙන්නේ මේ අවබෝධ කරගන්න ඉන්න කෙනාට හැමදේම එයාගේ ඒ විතර බැලුවොත් එයාට ඒක එහෙම පේනවා කියලා. ඔව් එච්චරයි. එයාට එහා විරෝධතා ඒ සියල්ල එයා දරා එයා දෙවි කෙනෙක්නේ වෙන්න යන්නේ. දැන් එයා අලියෙක් වෙන්න මේ කියන්නේ ළමයෙක් අලියා වුණා. දැන් මෙයාට අලියා වෙලා එපා වෙලා දෙවියෙක් වෙන්න ඕන වෙලා. දැන් දෙවියා වෙන්න නම් දල කඩන්න ඕන, තියෙනේම ඔක්කොම දසවද දෙන්න ඕන. බෙල්ල කපන්න ඕන, ඔක්කොම කළා අන්තිමට තමයි ආ දේවත්වයට පත් වෙtti. අයියා ප්‍රතිචේප කරා. ඒක දරා ගන්න ඕන ඔක්කොම. දරාගෙන ඒ ආධ්‍යාත්මීය තත්වයේ අත්විඳින්න ඕන. ඔච්චරයි මේ මාර්ගය. ඉතින් ඒක ඇත්තටම හරි ප්‍රැක්ටිකල්. දැන් ඕගොල්ලන්ට අර සාමහ ගැඹුරු බණක් කියනවට වඩා ඕවා තුලින් පෙන්නුවාම ඕගොල්ලන් හොඳට පැහැදිලි මේක තමයි මාර්ගය. ඒ කියන්නේ අවුරුදු 10 ගාණක් පරණ කතාව හදලා තියෙන්නේ අර නොතේරෙන අයට මේක සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක තමයි දේවත් දිව්‍යමය වීමේ මාර්ගය. ඒවා දරාගත්තා. ඒවට කලබල වෙලා රණ්ඩු වෙන්නා එහෙම ප්‍රශ්න ඇති කරගත්තේ නැහැ. Tamanට වෙච්ච පාඩු තුවාල ඒවා බොහොම හරි උඩින් සමනය කරගත්තා. අර අනිත් අය ඇති වෙන ගැටුම් නිමා කළා. සාමය අරගෙන ආවා. පැහැදිලි කියන එක. ඒක තමයි මේ දිව්‍යමය මාර්ගය. දෙවියෙක් වුණ හැමෝටම මොකක් හරි කතාවක් තියෙනවා දරුණු කතාවක් මට තේරෙන්නේ කියන්නේ. ඔව් ඔව් හැමෝටම. ඒ කියන්නේ එහෙම දරුණු කතාවක් නැති කෙනෙක් දෙවි කෙනෙක් නෙවෙයි. ඒ දරුණු අභියෝග මරණීය අභියෝග ඒ සියල්ලටම මුහුණ දීමෙන් අනතුරුව තමයි දැන් ඔය කාන්න කියම්ම පත්තිනි ඒත් එහෙම හැමෝම එහෙමයි. හැම ස්ටඩි කරන්න හැම එකක් මේ කතාව පහු කරලා ආපු අය. ඒ කියන්නේ හැමෝම මේ දරුණු කතාව තුල අර මනසේ තියෙන සුපිරි తত্ত্বය අවදි කරනවා. ඒක තේරුණාද? ඒ කියන්නේ ඔහේගෙම මනස ඇතුලේ දිව්‍යමය ස්වභාවයක් තියෙනවා, රාක්ෂස ස්වභාවයකුත් තියෙනවා. ඉත් කියන්නේ තිරිසන් ස්වභාවයනේ. ඊගෝ කියන්නේ මනුස්ස ස්වභාවය, සුපර් ඊගෝ කියන එක. අපි මේ කතා කරන්නේ සුපර් ඊගෝ තත්වය ගැන. ඒක අවදි කරන විදිය. ඒක අවදි කිරීම නේද? අය අවදි කරන විදිය තමයි කිව්වේ. ඒ භයානක ඒවාට මුහුණ දෙන්න ඕන. මුහුණ දුන්නාම දෙකක් වෙන්න පුළුවන්. එක්කෝ ඒවා දරා ගන්න බැරුව මරණයටපත් වෙන දුර්වලෙක් නම්, ශක්තිවන්තයෙක් නම් ඒවා දරාගෙන දිව්‍යමය තත්වයටපත් වෙනවා. මේ එකපාරක් එයා එතනට ආවට සායය එතනින් පල්ලහට එන්නේ නැති කෙනෙක්. කියන්නේ එයා ඒ ෆ්‍රීකවන්සි එකේම ඒ සංඛ්‍යාතියෙම එයා එතන වැඩ ඉන්නා වගේ එකක්. ඔව් ඒ ෆ්‍රීකවන්සි එකට ආවෙන් පස්සේ ආයෙ වැටෙන්න විදියක් නැහැ නේ. මොකද එයා දැන් එක්ස්පීරියන්ස් ලැබලානේ. පල්ලෙහා මින්දලා උඩට දියුණු වෙච්ච මිනිස්සුන්ට ආයෙ පැදුරේ බුදිය ගත්තා කියලා 아무ත්තත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ අත්දැකීම් ලැබපුවා. මේක තමයි අපි පෙන්නපු මේ අපි පෙන්නුවේ ආගමක් නෙමෙයි. අර ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න අවුරුදු 50කට 100කට කලින් උපනිෂද් පහළ වුණානේ හින්දු ආගමට විරුද්ධව. මේ ඒකමයි. උපනිෂද් දර්ශනය. ඒ උපනිෂද් වල තමයි දෙවියෝ ගැන බුදුන් ගැන මහා ගැඹුරු සාකච්ඡා කළේ. ඒ උපනිෂද් වල අවසාන මුනිවරයා සිද්ධාර්ථ ගෞතම. එයා තමයි මේක ඔක්කොම හදලි වෙලා මේ වැඩේ අවසන් කළේ. පැහැදිලි? එයාට කලින් අවුරුදු 100ක විතර 150ක 200ක උපනිෂද් පහළ වුණා. ඒවයි තමයි මිනිස්සු මේ දෙවියෝ රූපයකින් නෙමේ දෙවියෝ මේ වගේ සබාවක දකින්න පටන් ගත්තා. සාකච්ඡාවෙන් දකින්න පටන් ගත්තා. ඒ දාර්ශනික ප්‍රබෝධයක්. ඉතින් අපි කිව්වෙත් ඒකමයි. ඕන කෙනෙකුට හරි මෙයා මේව අමාරු නෑ. හැබැයි ඉතින් මං කියන්නේ මනුස්ස ලෝකේ මිනිහෙකුට මේ කතාව අහන්න නැත්තම් පුදුම අවාසනාවන්තයෙක්. ඒක තේරෙන්නේ නැද්ද? දැන් මේ අපි කරපු මේ කතාව අහන්න බැරි උන් ඉන්නේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ නේ අපායේ ඉන්නේ. මුංග දන්නේ නෑ මේක. මේක ඇතුළට හිර වෙලා ඉන්නෝ ඒකේ මොකද්ද කියලා දන්නේ නැතුව.
කූඩු ඇතුලේ ගිරව් මේව කකා ඉන්නවා උන්ට ආදරය කිය කිය හිත හිතා අයිතිකාරය අවුම තියන් ඉන්නේ එයාගේ සතුටට. තේරෙනවයි? දැන් මේ දැන් නාගදීපේ ගියාට පස්සේ තේරුණ එක මේ මිනිස්සු නිකන් අර මේ දැන් එන ගියාට පස්සේ අපිට අවුවයි දැන් අපි ගියාට පස්සේ මේ අවුවයි මේ දැන් යන්න කලින් හිතේ හොඳට වතුර බොන්න ඕනේ අර මේ කියලා. එනකොට ගියාට පස්සේ වතුර බොන්න ඕනෙත් නෑ මේ හුලඟත් එක්ක කියන්නේ අපිට මේ අවස්ථාවේ නැති කරනවා. නිකන් අරකටම හිර කරවලා තියා ගන්නවා. ඉතින් ඒක තමයි මේක හැමතරම තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ලෝකේ අපට තේරෙනවා මේක අපි මේ රියැලිටි එක තේරුම් ගත්ත නිසා සතුටෙන් ඉන්නවා. මේක තේරුම් ගන්න බැරිව දවසට කොච්චර මිනිස්සු මැරෙනවද? දවසට ලක්ෂ 2ක් මැරෙනවනේ ලෝකේ මිනිස්සු. ඒතර මේ ලක්ෂ 2ම මේක තේරුම් අරන් මැරෙන කට්ටිය නෙමෙයිනේ. ඒතර කොච්චර වේදනාව විඳිනවද? මේ රියැලිටි එක නැතුව. ඉතින් ඒක ඔක්කොටම පොදුයි. ඉතින් මනුස්ස ලෝකයේ තියෙන සුපිරි తত্ত্বය මේක මෙච්චරයි වෙන මොනවත් නැහැ. අපි මේක හොයාගන්න තමයි මේ චාරිකාවේ එන්නේ. මේක හොයාගත් තමයි මනුස්සයාගේ චාරිකාව අවසන්. පැහැදිලිනේ? එතකොට යා නිර්වාණ ධාතුවටපත් වෙනවා නිවනටපත් වෙනවා.